සෙල්ලම කියන වචනේ නිකන් හරිම ඈල්ලු විදිහටනේ සමාජගත වෙලා තියෙන. නමුත් ප්ලේ අපි ඉංග්‍රීසියෙන් කියන ප්ලේ එකක් කියලා කියන එක අපි ස්ටේජ් ඩ්‍රාමා එකට ප්ලේ කියන වචන පාවිච්චි කරනවා. ඉංග්‍රීසි වචනය ප්ලේ කියලා කියන එක ගත්තොත්. ඒතකොට ඒක හරි ගැඹුරු වචනයක්. හැබැයි සෙල්ලම කියලා කියන අපේ මේ වචනේ සිංහල වචනේ හිතන්නේ බොහොම ඈල්ලුවට. හැබැයි ප්‍රධාන දේ පුංචි කාලේ දරුවෝ අපි සාම්ප්‍රදායික කරපු සෙල්ලම් ටික ඒ වගේම සුරංගනා කතා ටික ඒව සියලු ටික වැදගත්. ඒ කියන්නේ කතන්දර පුංචි ක්‍රියාකාරකම් අපි වත්තට බහැලා කරනවා. ඒ කොළ එකතු කරන එක වෙන්න පුළුවන්. අපි මඩ අනන එක වෙන්න පුළුවන්. වතුරේ නටන එක වෙන්න පුළුවන්. මේ සියලු දේ බුද්ධ වර්ධනයට අදාළයි. එතකොට දරුවා නැගිටින්න හදන එක පවා. දරුවා මොකක් හරි අල්ලගෙන නැගිටින්න හදන එක පවා බුද්ධ වර්ධනයට අදාළයි. එතකොට එයාට හිතලා නැගිටින්න තියෙනවා. අපේ හිතලා අපිට නැගිටවල හරියන්නේ නැහැ. පොන්චේට මොකක් හරි අල්ලගෙන නැගිටින්න හදනවා. නැගිටින්න බෑ. ඔන්න ආයි ඉඳ ගන්නවා. ආයි අල්ල ගන්නවා. මේ ක්‍රියාවලිය. ඊට පස්සේ දන ගාන එක, ඊට පස්සේ පොළවේ මොකක් හරි එකක් කරලා බලන එක. ඒක තේරුණාද කියන්නේ? ඒ සියලු දේ අර පුංචි දේවල් වල තිබුණත් ඒගොල්ල ආහාරලා බලනවා. මේ සියලු දේ හරි වැදගත් ළමයාගේ බුද්ධි වර්ධනයට. ඒතර අපි හිතන්නේ හැබැයි කොහේ හරි තියලා ලස්සන පිරිසුදු තියලා කැම ටික කවෝලා හරියට වෙලාවට නිදි කෙරුවොත් එහෙම හරි කියලා. ඊට පස්සේ ළමයා යම් වයසකට එනකොට ළමයාට ක්ලාස් දාන්න පුළුවන්, මොනවා හරි අකුරු ලියවන්න පුළුවන් නෑ. අකුරු ලිව්වට ළමයාගේ බුද්ධි වර්ධනය ඇති වෙන්නේ නෑ.